සුබ දවසක් යාළුවනේ. මාර්තු මාසයේ තවත් ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. අපේ සුන්කි බබාගේ චුක්කි බබාගේ හොඳ යාළුවෙක් තමයි මේ සඳසි කියන්නේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපිට මේගොල්ලෝ ඉන්වයිට් කරලා තිබ්බේ. ඉතින් ලොකු පාටි ගන්න නැහැ ඒගොල්ලෝ බර්ත්ඩේස් කියලා. නමුත් මේ බබාලගේ පොඩි ආසාවක් තියෙනවනේ මොනවා නැතත් කේක් එකක් කපලා ප්‍රසන්ට් එකක් දීලා එහෙම වයිබ් එකක් නේ ඒගොල්ලන්ගේ හිතවල තියෙන්නේ. ඉතින් එයාලට ලොකු බලාපොරොත්තු නැහැ. ඉතින් ඒ වගේ පොඩි සෙලිබ්‍රේෂන් එකකට තමයි අද අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපේ බබාලා දෙන්න කොළඹ ආවට පස්සේ එයාට මුණ ගැහිච්ච තවත් හොඳ යාළුවෙක් හොඳම යාළුවෙක් තමයි මේ සඳසි. ඉතින් හරි ආදරෙයි අපේ බබාලා දෙන්න එයාට. එයාත් ඒ වගේම මේ දෙන්නට ගොඩාක් ආදරේ. ඉතින් ඒගොල්ලෝ නිකන් සහෝදරියෝ වගේ තමයි හැම වෙලේම හම්බුනහම සෙල්ලම් කරනවා, එක ක්‍රාෆ්ට් ඇක්ටිවිටීස් කරනවා. ඉතින් හරිම සතුටින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ දවස් වෙනකනුත් අපේ බබාලා කවද්ද තියෙන්නේ අම්මා කවද්ද තියෙන්නේ කියාමයි හිටියේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. සඳී බබාගේ බර්ත්ඩේ එකට ගියාම අපි පොඩ්ඩ දෙන්නට ලස්සන ගිෆ්ට් එකක් හම්බුණා. ඉතින් ඒවත් ඒගොල්ලෝ බලලා එහෙම ඊළඟට මේ ලන්ච් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. භාග්‍ය අක්කයි අයියයි ලෑස්ති කරලා තිබ්බේ අපේ ලන්ච් එක ස්ටාර් ලොන්ජ් ෆැමිලි රෙස්ටොරන්ට් එකේ. ඒක තියෙන්නේ ජායල. ඉතින් අපි 12:00 විතර වෙද්දි එතනට ගියා. මේ වගේ ලස්සන එන්ට්‍රන්ස් එකක් තමයි එතන තියෙන්නේ. ජායලාවට ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති මේ ප්ලේස් එක ගැන. මේක ඕපන් වෙන්නේ දවල් 12:00 ඉඳන් රෑ 12:00 වෙනකන් මම දන්න විදිහට. ඊට අමතරව මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔයාලා මෙතනට ගියාට පස්සේ කැෂියර් එකක් තියෙනවා. ඒ කැෂියර් එකට ගිහිල්ලා ඔයා වියදම් කරන්න බලාපොරොත්තු වෙන ආසන්න වශයෙන් ගාණක් තියෙනවනේ. ඒ ගාණ අපි කැෂියර් එකට දීලා එතනින් පොඩි කාඩ් එකක් තියෙනවා. ඒක අපි ගන්න ඕනේ. ඒ කාඩ් එකෙන් තමයි අපි මේ මෙතන තියෙන හැම ෂොප් එකකින්ම ගන්න දේවල් වලට පේමන්ට් එක කරන්න ඕනේ. නැතුව අපේ අතේ තියෙන මුදල් වලින් නෙමෙයි එතනට පේමන්ට් කරන්නේ. ඒ කාඩ් එක අපිට ඕන විදිහට টොප් අප් කරගන්න පුළුවන්. මේ රෙස්ටොරන්ට් එක ස්ට්‍රීට් ෆුඩ් වලට තමයි ගොඩාක්ම ප්‍රසිද්ධ. ඊට අමතරව මෙතන ඉන්දියන්, චයිනීස්, ජපනීස්, ඒ වගේම ශ්‍රී ලංකන් මේ වගේ ගොඩාක් ස්ටයිල්ස් වලට කෑම ජාති වලට එකම තැනකින් ලබා ගන්න පුළුවන් තැනක්. මෙතන එක ජාති බෙවරේජ් ගන්න පුළුවන්. ඒ වගේම ඩෙසර්ට් ගන්න පුළුවන්. ඉතින් අපි බෙවරේජ් විදිහට ලයිම් ජූස් තමයි කට්ටියම බිව්වේ. අපේ බබාට චූටි බබාට ලයිම් ජූස් බොන්න බෑ. ඔරෙන්ජ් ජූස් ඕනි කියලා. ඉතින් යාට ඔරෙන්ජ් ජූස් එකකුත් තරන් දුන්නා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට සීෆුඩ් රයිස් එකක් ගත්තා. වෙජිටබල් රයිස් ගත්තා. මොකද මත්සන් කයියාගේ අම්මයි තාත්තයි ඒ අංකල් ආන්ටි වෙජිටේරියන්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඒ විදිහට ගත්තා. ඉතින් ඔයාලා කැමති විදිහකට මෙතන කෑම බීම ගන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව බබාලට කිඩ්ස් ප්ලේ ඒරියා එකක් මෙතන තියෙනවා ඒගොල්ලෝ හදලා. ඒක ඉස්සර කේසෝන් එකේ තිබ්බ කිඩ්ස් ප්ලේ ඒරියා එක තමයිලු මෙතනට ගෙනහලා තියෙන්නේ. ඉතින් ජායලාවට ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති කේසෝන් එකේ තිබ්බ ප්ලේ ඒරියා එක. ඉතින් මෙතන බබාලට ඕන විදිහට විනෝද වෙන්න පුළුවන් හොඳ තැනක් කියලා මම හිතනවා.
මම මෙයාලගේ ෆෝන් නම්බර් එකත් මේකේ ඇඩ් කරලා තියෙනවා. ඔයාලට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් කෝල් එකක් දීලා බලන්න. ස්ටාර් ලොන්ච් එකට එනවා නම් ස්ටාර් ලොන්ච් එකේ පිටිපස්සට වෙන්නට තමයි මේ ප්ලේ ඒරියා එක තියෙන්නේ. ගොඩක් අය ඒක දන්නේ නැහැ. ඉතින් ඔයාලට පොඩි හරි දැනුමක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඉතින් ජායල අවට ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ස්ටාර් ලොන්ච් එකට ආවොත් මේ බබාලත් එක්ක මේ ප්ලේ ඒරියා එකට ඇවිත් යන්න එන්න. බබාලා ආස කරන විදිහේ වීඩියෝ ගේම්ස් උත් මෙතන තියෙනවා. රුපියල් 300ක් හෝ 500ක් තමයි ඇඩ් වෙන්නේවට. ඒවත් පේ කරන්නේ අර කලින් ගත්ත කාඩ් එකකින්ම තමයි. අපි අතින් සල්ලි දීමක් සිද්ධ කරන්නේ මේ කිසිම තැනක. අර කාඩ් එක දීලා টොප් අප් කරගන්න ඔයාලට පුළුවන්. බබාලට අද දවස ගොඩාක් සතුටින් ගෙවන්න පුළුවන් වුණා සන්දී බබාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකේදී. ඉතින් ඊට පස්සේ අපි නැවතත් අක්කලා ගෙදර ආවා. ඊට පස්සේ අපි වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කරගත්තා. ඉතින් භාග්‍ය අක්කයි අයියයි මමයි හස්බන්ඩ්යි අපි කට්ටියම එක එක සින්දු දාගෙන සින්දු කියන්න පටන් ගත්තා. බබාලත් අපිත් එක්ක එකතු වුණා. මේ විදිහට ලස්සන මතකයන් ගොඩක් එක තමයි අද දවසත් ගත වුණේ. ඉතින් අපේ බබාලටත් හරිම සතුටුයි. එයාලගේත් අමතක නොවෙනම දවසක් වෙයි මේ දවස. ඉතින් thank you very much භාග්‍යක්කටයි මත්සංක අයියටයි. මම හරිම ග්‍රේට්ෆුල් මේ වගේ පිරිසක් එක්ක අපිට මේ කොළඹ පුරවරේ ඉන්න ලැබිච්ච එක ගැන. අද වෙනකොට අපි වටා ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වගේ හිත හොඳ මිනිසුන් හැමදාම ඔයාලගේ ජීවිතේත් තියාගන්න පරිස්සම් කරගන්න. ඉතින් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.